හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද මං කියලා දෙන්න යන්නේ අපේ ළඟ තියෙන ෆෝන් එක කම්පියුටර් එක කරන හැටි ගැන. එහෙනම් අපි යමු වැඩි කතා නොකර වීඩියෝ එකට. දැන් ඔයා කරන්න කියලා ෆෝන් එකේ data on කරලා Play Store එකට. Play Store එකට යන්න ඕන Android වල නම් Apple වල නම් Apple Store එකට යන්න ඕන. මේක search bar එකට ගිහිල්ලා search bar එකේ search කරන්න ඕන Windows 7 SMU Windows 7 SMU ගන්න Windows 7 Simulator කියලා අපිට පෙන්නයි. අපි ඒකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට එකක් පේන්නේ මේ අපිට මේක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ෆොටෝ ටික. අපි මේක ඉන්ස්ටෝල් කරනවා. මේක ඉන්ස්ටෝල් කරගන්න පොඩි මෙගාබයිට් ගණක් වෙන MB 32ක් වගේ එක ඉන්ස්ටෝල් කරලා ඔන් කරගන්නවා. හරි. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ ප්ලේ ඔබන්න. ප්ලේ වුණාට පස්සේ මේක BIOS වලින් සෙටප් වෙලා මේක රන් වෙන්න පටන් ගන්නවා. පොඩි වෙලාවක් ඉවසන් ඉන්නේ මුලින්ම ඔන් වෙන වෙලාවට. ඔන්න බලන්න ලස්සනට Windows 7 එකේ ලෝගෝ එක වෙලා ඒක ඕපන් වෙනවා. සවුන්ඩ් එක එහෙම ෆේරම Windows 7 වලට සමානයි. මෙතන අපි switch user දෙන්න නැතුව guest ඔබන්න ඕනේ. ඊට පස්සේ අපේ Windows 7 PC එක Windows එක මොබයිල් එක ඇතුලේ ඔන් වෙනවා. මේක ඇත්තටම කිව්වොත් ඇත්ත Windows 7 එක වගේම තමයි. මෙතන ක්ලික් කරලා පස්සේ මේ වගේ ඇප් ටික අපිට බලා ගන්න පුළුවන්. කම්පියුටර් වලට ගියාට පස්සේ මේක ෆයිල් ටික බලා ගන්න පුළුවන් අපිට. මේක හැදිච්ච. දැන් මේ ටෙක්ස්ට් ෆයිල් එහෙම අපිට හදන්න වෙනස් කරන්න අපිට පුළුවන්. අපිට මේ Google යන්න ඕන නම් කියමුකෝ. මෙන්න මෙතන ගිහලා Google යන්න පුළුවන්. YouTube යන්නත් පුළුවන්. අපිට ඉතින් ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් පොඩි ෆයිල් ටිකක් දාලා ඒක හදාගන්න. ඒක බෞද්ධයොත් අපිට පෙන්වනවා මේක version 3.21.0. මේකේ ඒ වගේ ගොඩක් ෆන්ක්ෂන් තියෙනවා. calculator, command prompt ඔය ගොඩක් විශේෂතා තියෙනවා. මේ සම්පූර්ණ PC එක. ඊළඟ වීඩියෝ එක අපිට ඕන නම් කියන්න මේකේ ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හැටි හැමදේම විස්තර කරනවා. එහෙනම් ගයිස් අදට ගිහින් ඉන්න. subscribe කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න. ඊළඟට ඕන වීඩියෝ කමෙන්ට් එකක් දාලා දෙන්න අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙන්න.